හෙලෝ කොහොමද ඉතින් ඔයාලා කවුරුත් හොඳින් ඉන්නවද කියලා හිතනවා. ඉතින් අද රීඩින් එක ලබන මාසේ එක්සෑම් වලට ලියන ඔයාලට පික කාඩ් රීඩින් එකක් ෆයිල්ස් දෙකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ෆයිල්ස් දෙකෙන් ඔයාගේ හිත වැඩිපුරම කියන ෆයිල් එක සිලෙක්ට් කරලා ටයිම් ස්ටෑම්ප්ස් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාට අදාළ රීඩින් එක බලන්න පුළුවන්. රීඩින් එකට යන්න කලින් මතක් කරනවා මේක පොදු රීඩින් එකක්. මේකෙදි ඔයාට ගැළපෙනවා කියලා හිතන පණිවිඩ විතරක් අරගන්න කියලා මතක් කරනවා. ඉතින් ඔයාටම කියලා රීඩින් එකක් අරගන්න අවශ්‍යයි නම් පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ WhatsApp නම්බර් එක දාලා තියෙනවා. ඒකට මෙසේජ් එකක් දාන්න පුළුවන්. මම අපි ඔයාගේ ෆයිල් එකෙන් හමු වෙමු. හෙලෝ ෆයිල් 1 ඉතින් ලබන මාසේ එක්සෑම් එක මතක් වෙද්දී හෘද ස්පන්දනය වැඩි වෙනව නේද? ඉතින් පොට් එක ඉස්සරහ තියාගෙන පැය ගණන් හිටියත් පිටුවක්වත් ඉස්සරහට යන්නේ නැතුව එකතැන හිර වෙලා වගේ දැනෙනවද? අනේ මට කලින් පාඩම් කරගන්න බැරි වුණානේ. තව සති කිහිපයයි තියෙන්නේ. මම කොහොමද මේක කරන්නේ කියලා මානසිකව වැටිලා ඉන්නවනම් මේ රීඩින් එක අනිවාර්යයෙන්ම විශ්වයෙන් ඔයාට ලැබුණ පණිවිඩයක්. මොකද ඔයාගේ හිත ඇතුළේ තියෙන බය, අභියෝග සහ ඔයාට හිමි වෙන්න යන ලොකුම ජයග්‍රහණය ගැන කාඩ්ස් වලින් හරිම පැහැදිලිව කියවෙනවා. ඉතින් අපි බලමු මේ වෙලාවේ ඔයාගේ මානසිකත්වය මොන වගේද කියලා. ඉතින් ඔයාගේ ඇතුළාන්තයේ ලොකු ගින්නක්, ලොකු උනන්දුවක් තියෙනවා මේ එක්සෑම් එක කොහොම හරි ගොඩ දාගන්න. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔයාට දැනෙනවා ඔයා කොහේ හරි එක තැනක ස්ටක් වෙලා කියලා. කාලය වේගයෙන් යනවා. ඒත් ඔයාට හිතා ගන්න බෑ මොන විෂයද මුලින්ම කරන්න ඕන, කොතනින්ද පටන් ගන්න ඕන කියලා. හරිද? ඉතින් විභාගයේ තියෙන නීති රීති සිලබස් එකේ පීඩනය නිසා ඔයා කොටු වෙලා ඉන්නේ. ඒ වගේම ඔයාගේ S2 බැඳලා වගේ දෙගඩියාවෙන් අනාගතය ගැන බයෙන් සහ තීරණයක් ගන්න බැරුව ඔයා හිතෙන් ලොකු අරගලයක් කරනවා. ඉතින් ඉදිරියේදී ඔයාට මුහුණ දෙන්න වෙන අභියෝගය මොකක්ද? ඉතින් කම්මැලිකම, උදාසීන බව සහ මට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ කියන ඒ ෆීලින් එක තමයි ඔයාගේ ලොකුම හතුරා. ඉතින් මෙච්චර කාල තව වෙලාව තියෙනවනේ කියලා හිතාගෙන හිටියත් දැන් එකපාරටම රියලයිස් වෙද්දී ලොකු පීඩනයක් හිතට එනවා. ඒ විතරක් නෙමෙයි. මහන්සිය, නිින්ද මදිවීම, එහෙමත් නැත්නම් පාඩම් කරන්න අවශ්‍ය පරිසරය සහ කාලය හදාගන්න බැරි වෙන එක ඔයාට බාධාවක් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම වඩා ඔයාගේ හිත ඇතුලෙන් එන බය සහ සැකය පාලනය කරගන්න ඔයාට ලොකු අභ්‍යන්තර ශක්තියක් යොදවන්න වෙනවා කියලාත් මෙතනදී පේනවා. එතකොට කොහොමද අපි මේකෙන් ගොඩ යන්නේ කියලා බැලුවොත් විශ්වය ඔයාට දෙන උපදෙස තමයි මෙන්න මේක. තවත් හිත ඉන්න එපා. Stop overthinking and start acting. දැම්ම පටන් ගන්න. අනේ මට කලින් පාඩම් කරන්න බැරි වුණානේ කියලා හිතලා අතීතය ගැන පසුතැවෙමින් හිත රිදව ගන්න එක වහාම නතර කරන්න. අනේ මට බැරි වෙයිද, අමාරු ප්‍රශ්න આવොත් මොකද කරන්නේ කියලා හිත ඇතුලෙන් එක කතා මවා ගන්න එක නතර කරන්න. ඔයාගේ මානසික ශක්තිය බිඳ වැටෙන්න දෙන්න එපා. අන් අය කියන කතාවලට ඔයාගේ හිත රිදව ගන්නේ නැතුව ඔයා විශ්වාසයෙන් නැගිටින්න. හරිද? හැබැයි මතක තියාගන්න ඔයා හිතනවට වඩා ලොකු බලයක් ඔයාගේ ළඟ තියෙනවා. මේ එක්සෑම් එක ගොඩ දාගන්න ඕන කරන සියලුම බුද්ධිය, දක්ෂතාවය සහ උපක්‍රමශීලී බව ඔයා සතුව තියෙනවා. හරිද? ඉතින් ඔයා කරන කිසිම කැපකිරීමක් අපත යන්නේ නැහැ. ඔයා මහන්සි වෙන තරමටම සාධාරණ ප්‍රතිඵලයක් විශ්වයෙන් ඔයාට ලැබෙනවාමයි. කොච්චර තරඟකාරීත්වයක් ආවත්, කොච්චර පීඩනයක් ආවත් ඒ හැම දෙයකටම වඩා ඉහළින් එන්න ඔයාට පුළුවන්. අවසානයේදී ඔයා හිතුවටත් වඩා ඉහළින් මේ එක්සෑම් එක ජයගෙන අන් අයගේ ආදරයට ලක් වෙන තැනට ඔයා එනවාමයි. අවසාන වශයෙන් ඔයාට ලැබෙන ප්‍රතිඵලය මොකක්ද කියලා බැලුවොත් ඔයාගේ අවාසනාවන්ත කාලය ඉවරයි. වාසනාවේ රෝදය ඔයාට සාපේක්ෂව කැරකෙන්න පටන් අරන්. ඉතින් මෙච්චර කල් ඔයාව හිර කරගෙන හිටපු ඒ බය, කම්මැලිකම සහ පීඩණයෙන් ඔයා සම්පූර්ණයෙන්ම නිදහස්. බලාපොරොත්තු නොවන විදිහට එතාමත් වේගයෙන් සුබ ආරංචි, හොඳ ලකුණු සහ ප්‍රතිඵල ඔයා වෙතට ගලාගෙන එවි. එතන මේ එක්සෑම් එක කියන්නේ ඔයාගේ ජීවිතේ පැහැදිලි, ශක්තිමත් සහ ඊටාම සාර්ථක අලුත් පරිච්ඡේදයක ආරම්භයකට. හරිද? ඉතින් ඔයාගේ ශක්තිය හඳුනගෙන අදම වැඩ පටන් ගන්න. මේ පොසිටිව් එනර්ජි එක ක්ලේම් කරගන්න. කමෙන්ට් එකක් දාන්න. I will pass my exams.
මම මගේ විභාගය ඉහළින්ම ජය ගන්නවා කියලා කමෙන්ට් එකක් දාන්න. All the very best. ඉතින් ෆයිල් 1 select කරපු ආගේ රීඩින් එක මෙතනින් ඉවරයි. නැවත රීඩින් එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න. Hello file 2. අද ලබන මාසේ එක්සෑම් එකට රෙඩි වෙන ඔයාලගේ හිතට ඉතින් විභාගය කිට්ටු වෙද්දී එක එක බයවල් සැකයන් පීඩනයන් එන එක හරිම සාමාන්‍ය දෙයක්. ඉතින් අපි බලමු මේ වෙලාවේ ටැරොට් කාඩ්ස් වලින් ඔයාගේ විභාග ගමන ගැන කියවෙන්නේ මොකක්ද කියලා. ඉතින් මුලින්ම බලමු ඔයාගේ දැනට තියෙන මානසිකත්වය. ඔයා දැනට ඉන්නේ ඊටමත් ධනාත්මක අනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් තියෙන තැනක. මම මගේ පැත්තෙන් වෙන්න ඕන හරිය කළා. දැන් මම ඉදිරි පියවරට ලෑස්ති කියන විශ්වාසය ඔයාගේ හිතේ තියෙනවා. ඉතින් විභාගය කියන්නේ ජීවිතයේ එක නවාතැනක් විතරයි. ඉතින් මෙතනින් එහාට යන්න ලොකු අනාගතයක් තියෙනවා කියන පුළුල් මනසින් තමයි ඔයා වැඩ කරන්නේ. හැබැයි මේ ගමන යනකොට ඔයාට එන ලොකුම අභියෝගය තමයි හිත එක තැනක තබා ගැනීමේ අපහසුව සහ අවධානය වෙනතකට යෑම. පාඩම් කරන්න ඉඳගත්තම දවල් හීන පේනවා නේද? එහෙමත් නැත්නම් ගෙදර දොරේ උත්සව, පවුලේ හමුවීම්, යහළුවන් හෝ ආදර සම්බන්ධතා නිසා පාඩම් වැඩ පස්සට තවුල්ලු වෙන්න පුළුවන්. ඒ වගේම විභාගයේ නීති රීති, සාම්ප්‍රදායික සිලබස් එක හෝ පාඩම් කරන්න ඕන නිවැරදි ආකෘතියකට අනුගත වෙන්න තියෙන අකමැත්තක් බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ දවස් ටිකේ ඔයාගේ ප්‍රමුඛතාවය වෙනස් කරගන්න එපා. ඒ වගේම මේ අභියෝගය ජය ගන්න කාඩ්ස් වලින් දෙන උපදෙස් තමයි ඔයාට පවුලෙන් සහ ගුරුවරුන්ගේ ලොකු සහයෝගයක් තියෙනවා ඔයාට. ඒ ශක්තිය උපරිමයෙන් පාවිච්චි කරන්න. හැබැයි මගෙන් මේක වෙයිද කියන තමන්ගේ හැකියාව ගැන සැක කරන්න එපා. ලොකුම දේ තමයි තව වෙලාව තියෙනවා කියලා වැඩ කල් දාන්න එපා. ඒ වගේම කම්මැලිකම අතහැරලා දාලා අදම අලුත් ගැම්මකින් පටන් ගන්න. හිතේ සැනසෙල්ලෙන් බයක් නැතුව වැඩට බැස්සොත් ඔයාට මේක අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයකටම වඩා ඔයාට තියෙන්නේ පරණ රිදවීම. අභියෝගයක් කරගෙන නැවත නැගී සිටීමේ විශාල ශක්තියක්. ඉතින් පහුගිය කාලේ අධ්‍යාපනයේ නිසා වෙච්ච මානසික කඩාවැටීම් හෝ පෞද්ගලික රිදවීම් තියෙනවා නම් ඒ හැම දෙයක්ම අමතක කරලා අලුත් කෙනෙක් විදිහට නැගී සිටින්න ඔයාට පුළුවන්. මේ දවස්වල වාගේ මනස ඉතාමත් සාරවත්. කරුණු ඉක්මනින් ධාරණය වෙනවා. ඉතාමත් ස්ථාවර ප්‍රායෝගිකව කාලය කළමනාකරණය කරගත්තොත් ඉහළම සාර්ථකත්වයකට යන්න පුළුවන් වාසිය ඔයාට තියෙනවා කියලා පේනවා. ඉතින් ලෑස්ති වෙන්න ඔයාගේ මහන්සියෙන් නියම අස්වැන්න නෙලා ගන්න. පහුගිය කාලයේ තිබුණ මානසික පීඩනයන්, බාධාවන් සියල්ල අවසන් වෙලා ඔයාට විශාල මානසික සහනයක් ලැබෙනවා ඉස්සරහට. ඉතින් ඔයා බලාපොරොත්තු වන සුබ ආරංචිය ඉහළම ප්‍රතිඵලය සහ ආදරණීයයන්ගේ ඇගීම ඔයාට හිමි වෙනවා. ඉතින් අනාගතයට ශක්තිමත් පදනමක් හදන ඉතාමත් සතුටු ජයග්‍රහණයක් ඔයාට ඉදිරියේදී ලැබෙනවා නියතයි. ඉතින් ඔයාගේ ශක්තිය හඳුනගෙන අදම වැඩ පටන් ගන්න. මේ පොසිටිව් එනර්ජි එක ක්ලේම් කරගන්න කමෙන්ට් එකක් දාන්න. I will pass my exams. මම මේ විභාගයේ ඉහළින්ම සමත් වෙනවා වගේ කමෙන්ට් එකක් දාලා මේ එනර්ජි එක ක්ලේම් කරගන්න අමතක කරන්න එපා. ඉතින් ෆයිල් 2 ආගේ රීඩින් එක මෙතනින් ඉවරයි. එහෙමනම් නැවත වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා හැමෝම පරිස්සමට ඉන්න.